දෙනාම ආදරෙන් පිළිගන්නවා වීකෙන්ඩ් සිනමා අපේ YouTube channel එකට. අද අපි ඔයාලට අරගෙන ආවේ 2024 වර්ෂයේ තිරගත වුණ thriller mystery category එකට අයිති IMDb අගය 7.2ක් ලබාගත් Merry Christmas කියන හින්දි මූවි එක. ඉතින් මේ මූවි එකට කොලිවුඩ් නළු විජේ සේතුපති සහ බොලිවුඩ් නිලි කත්රිනා කයිෆ් ප්‍රධාන රංගනයෙන් දායක වෙලා තියෙනවා. අපි එහෙනම් යමු මූවි එක බලන්න. කතාවේ ප්‍රධාන චරිතය තමයි ඇල්බර්ට්. ඇල්බර්ට් අවුරුදු ගානකට පස්සේ ගෙදරෙන දර්ශනයකින් තමයි කතාව පටන් ගන්නෙ. ඇල්බර්ට්ගේ අසල්වැසියෙක් ඇල්බර්ට්ව එයාගේ ගෙදරට එක්කගෙන යනවා. ඊට පස්සේ ඒ අංකල් ඇල්බර්ට්ට පසුගිය වසර ගණනාවක සිදුවීම් ගැන කියලා ඒ අංකල්ගේ ගෙදර රෑ කෑමකට ආරාධනා කරත් ඇල්බර්ට් ඒ ආරාධනාව ප්‍රතික්ෂේප කරනවා. ඊළඟට ඇල්බර්ට් යන්නේ ටවුන් එකට. ඒ වෙලාවේ ඇල්බර්ට් පොලිසිය දෙන්නෙක්ව දකින හින්දා පොලිසියව මගහරින්න කඩයක් ඇතුළට යනවා. එතනදී එයා නත්තල් තෑග්ගක් මිලදී ගන්නවා. ඊට පස්සේ ඇල්බර්ට් යන්නේ රෙස්ටුරන්ට් එකකට. එතන ටික වෙලාවක් ඉඳලා ඇල්බර්ට් වොෂ්රූම් එකට යනවා. ඒ යද්දි වොෂ්රූම් එකේ කෙනෙක් ඉන්නවා. එයා ඇල්බර්ට්ට කියනවා එළිය ටේබල් එකක ටෙඩි බෙයා කෙනෙකුත් තියාගෙන අම්ම කෙනෙකුයි ළමයෙකුයි ඉන්නවා. එයාලට කියන්න මම හදිසි වැඩකට එළියට ගියා. මං වෙනුවෙන් බලාගෙන ඉන්න එපා කියලා. ඉතින් ඇල්බර්ට් මේ ගෑනු කෙනාට අර මිනිස්සේ කියපු දේ කියද්දි මේ ගෑනු කෙනා කලබල වෙනවා. ටික වෙලාවකට පස්සේ අර ගෑනු කෙනා එයාගේ ළමයාත් එක්ක එළියට යනවා. ඊට පස්සේ ඇල්බර්ට් යන්නේ ෆිල්ම් එකක් බලන්න. අර ටෙඩි බෙයාව තියාගෙන ඉඳපු ගෑනු කෙනාත් මෙතනට එනවා. ඇල්බර්ට් අර පොඩි ළමයාට පොප්කෝර්න් අරන් දෙනවා. ඒ වෙලාවේ මේ අය හිතවත් වෙනවා. ඇල්බර්ට් දැනගන්නවා මේ ගෑනු කෙනාගේ නම මරියා, ළමයාගේ නම ඇනීට කතා කරන්න බෑ කියලා. ඊළඟට මේ අය ගෙදර යන්න එළියට එනවා. යන අතරේදී ඒ අය එයාලගේ පවුලේ විස්තර ගැන කතා කරන ගමන් මරියගේ ගෙදරට තමයි එන්නේ. මරියා මේ වෙලාවේ ඇල්බර්ට්ට කියනවා රෙස්ටුරන්ට් එකට මම ගියේ පෙම් හමුවකට. හැබැයි මම ඇනීව එකගෙන ගියපු නිසා ඒ කෙනා කලබල වෙලා එතනින් ගියා කියලා. මරියා ගෙදරට ආපු ඇල්බර්ට්ට විස්කි බොන්න දෙනවා. විස්කි වීදුරුව අතේ තියාගෙන මරියාගේ ගෙදර තියෙන ෆොටෝස් දිහා බලලා නත්තල් ගහේ එයා කඩෙන් ගෙනාපු තෑග්ග එල්ලනවා. මේ වෙලාවේ මරියත් එතනට එනවා. ඊළඟට දෙන්නම ඩාන්ස් කරන ගමන් නත්තල සමරනවා. ඊට පස්සේ මරියා අහනවා ඔයා තනිකඩයිද කියලා. මේ වෙලාවේ ඇල්බර්ට් එයාගේ කතාව කියනවා. ඇල්බර්ට් ආදරය කරලා තියෙන්නේ රෝසි කියලා කෙනෙක්ට. රෝසි කියන්නේ ඇල්බර්ට් වැඩ කරන තැන බොස්ගේ වයිෆ්. මේ සම්බන්ධයට ඇල්බර්ට්ගේ අම්මා නම් කැමති වෙලා නැහැ. දවසක් ඇල්බර්ට් රෝසිට මුද්දක් දීලා ප්‍රොපෝස් කරත් රෝසි ඒක ප්‍රතික්ෂේප කරලා එයාගේ හස්බන්ඩ් ගාවට යනවා. මේ වෙලාවේ මරියා අහනවා ඔය මුද්ද තියාගෙන ඉන්නේ රෝසි ආපහු එයි කියලා හිතන නිසාද කියලා. ඇල්බර්ට් කියනවා රෝස් නැති වෙලා අවුරුදු 7ක් වෙනවා. ඒ හින්දා තමයි මම ගම දාලා ගියේ. එදායින් පස්සේ අද තමයි මම ගමට ආවේ කියලා. මරියා කියනවා මගේ කතාව පටන් ගත්තෙත් මීට අවුරුදු 7කට කලින් කියලා. ජෙරම් කියන්නේ මගේ පෙම්වතාගේ යාළුවා. මම අන්තිමට ජෙරම්ව බැන්දා. ජෙරම් හොඳ චරිතයක් නෙවෙයි කියලා මම දැනගත්ත බැන්දට පස්සේ දිගින් දිගටම ජෙරම් මාව සැක කරන්න ගත්තා වගේම වෙන ගෑනු ළමයිත් එක්ක සම්බන්ධතාවත් පටන් අරන් තිබුණා. ඒ දේවල් හින්දා තමයි මම මේ තත්ත්වයටපත් උනේ කියලා. ඊට පස්සේ මරියා ඇල්බර්ට් එක්ක ඇවිදින්න යනවා. එතනින් පස්සේ ඇල්බර්ට් මරියව එයාගේ ගෙදරට එක්කගෙන යනවා. එයාලා මේ වෙලාවේ ගොඩක් සතුටින් තමයි ඉන්නේ. ඇල්බර්ට් මරියට ලං වෙන්න හදද්දි මරියා ඇල්බර්ට්ව මග ඇරලා එතනින් යනවා. ටික වෙලාවකට පස්සේ ඇල්බර්ට් මරියව ගෙදරට ඇරලවන්න එනවා. ඉතින් මේ වෙලාවේ මරියා දකිනවා කවුරු හරි දොර ඇරලා දාලා තියෙනවා. ගේ ඇතුළට ඇවිත් බලද්දි දකින දෙයින් මරියා බය වෙනවා. ජෙරම් වෙඩි තියාගෙන මැරිලා ඉන්නවා තමයි මරියා දකින්නේ. මේ වෙලාවේ ඇල්බර්ට් මරියව පුටුවකින් වාඩි කරවලා එයාව සනසනවා. මරියා ඇම්බියුලන්ස් එකකට කෝල් කරන්න කියලා කියද්දි ඇල්බර්ට් කියනවා එහෙම කරලා වැඩක් නැහැ. ජෙරම් දැනටමත් මැරිලා කියලා. එහෙනම් පොලිසියට කෝල් කරන්න කියලා මරියා ඇල්බර්ට්ට කියනවා. ඇල්බර්ට් පොලිසියට කෝල් කරන්න හැදුවත් ඒ දේ නොකර මරියාගේ පැත්තට හැරිලා කියනවා මට යන්න ඕනේ. මම මෙතන ඉන්න එක හොඳ නැහැ කියලා. මරියා අහනවා ඇයි ඒ කියලා. ඇල්බර්ට් කියනවා මම මිනිමැරුමක් කරලා හිරේ ගිහින් අවුරුදු 7කට පස්සේ අද තමයි නිදහස් වෙලා ආවේ. මම තමයි රෝසිව මැරුවේ. ඉතින් මම මෙතන හිටියොත් අපි දෙන්නවම පොලිසිය සැක කරાવી. ඒක නිසා මම මෙතනින් යනවා කියලා. ඊට පස්සේ ඇල්බර්ට් කරන්නේ තමන් ගැන සැක හිතන්න පුළුවන් හැම සාක්ෂියක්ම නැති කරලා දාන එක. මරියා මේ වෙලාවේ තරහින් ඇල්බර්ට්ට කියනවා මෙහෙන් යන්න කියලා. හැබැයි නත්තල් ගහේ තමන් එල්ලපු සැරසිල්ල ඇල්බර්ට් මේ වෙලාවේ කලබලෙන් හොයනවා.
ඒ දේ හොයාගන්න ලැබුණේ නැති හින්දා ඇල්බර්ට් එතනින් යනවා. මේ යන අතරේ රෝසිගේ මතකයන් ඇල්බර්ට්ව එයාගේ අතීතයට අරගෙන යනවා. රෝසි ඒ වෙද්දී ඇල්බර්ට් එක්ක තමයි හිටියේ. රෝසි මේ සම්බන්ධය හරියන්නේ නැහැ කියලා ඇල්බර්ට් එක්ක රණ්ඩු කරනවා. ඒත් ඇල්බර්ට් රෝසිව බදාගත්තම රෝසිගේ තරහ නැති වෙලා යනවා. ඊළඟට ඇල්බර්ට් රෝසිට තෝසෙ හදලා දීලා රෝසි කන ගමන් ඉද්දි ඇල්බර්ට් අමුතු විදියකට රෝසිට ප්‍රොපෝස් කරනවා. හැබැයි රෝසි ඇල්බර්ට්ගේ යෝජනාවට කැමති වෙන්නේ නැති නිසා ඇල්බර්ට් මේ වෙලාවේ රෝසිව මරලා දානවා. ඊළඟට ඇල්බර්ට්ගේ ගෙදරට පොලිසිය ඇවිත් ඉද්දි ඇල්බර්ට් රෝසිව මරපු විදිය පොලිසියට කියනවා. ආයෙත් වර්තමානයේ තමයි අපිට පෙන්වන්නේ. ඇල්බර්ට් කඩේකට ඇවිත් කොෆි එකක් බොද්දි පොලිසියත් එතනට එනවා. මේ වෙලාවේ මරිය එයාගේ දුවත් එක්ක එනවා ඇල්බර්ට් දකිනවා. පොලිසිය මරියගෙන් අහනවා කොහෙද යන්නේ කියලා. පල්ලියේ පූජාවට යනවා කියලා මරිය කිව්වම පොලිසිය මරියට ටැක්සි එකක් කතා කරලා දීලා ඒක යන්න කියලා කියනවා. මේ වෙලාවේ ඇල්බර්ට් හැසිරෙන්නේ මරියව අඳුරන්නේ නැති ගානට. ඊට පස්සේ ඇල්බර්ට් පල්ලියට ගිහින් මරිය ඉන්නවද කියලා බලනවා. එක පාටම මරියට සිහි නැති වෙන හින්දා එතන ඉඳපු කෙනෙක් මරියව අල්ලගෙන එළියට එද්දි ඇල්බර්ට්ත් ඒ කෙනාට උදව් කරනවා. අර මිනිස්සයා මරියව වාඩි කරවලා කාර් එක අරන් එන්න ගියාම ඇල්බර්ට් දැනගන්නවා මරිය සිහි නැති වෙලා වගේ ඉඳලා තියෙන්නේ බොරුවට කියලා. මරිය ඇල්බර්ට්ට කියනවා එතනින් යන්න කියලා. මේ වෙලාවේ බිම වැටලා තිබුණු මරියගේ ඔරලෝසුව ගෑනු කෙනෙක් එයාට ගෙනත් දෙනවා. අර මිනිස්සයා කාර් එක අරගෙන ආවම ඇල්බර්ට් තමයි ඩ්‍රයිව් කරන්නේ. ටික දුරක් යද්දි මරිය කියනවා හොස්පිටල් යන්න ඕන නැහැ මාව ගෙදරට ගිහින් දාන්න කියලා. ඉතින් මේ වෙලාවේ මරිය දැනගන්නවා ඒ මිනිස්සයාගේ නම රොනී කියලා. මරිය රොනීව ගෙදරට එක්කගෙන එනවා. රොනී මැරි කරලා හිටියත් මරිය ඉස්සරහා හැසිරෙන්නේ තනිකඩ කෙනෙක් වගේ. ගෙදරට ආවට පස්සේ ඇල්බර්ට් කිසි දෙයක් හිතාගන්න බැරි වෙනවා. ජෙරම්ගේ මිනිහ කලින් තිබුණ තැන නැති හින්දා. මරිය මේ වෙලාවේ ඇනීව නිදි කරවන්න යනවා. ඇල්බර්ට් කලින් වතාවේ මරියගේ ගෙදරින් යද්දි නත්තල් ගහේ එල්ලපු තෑග්ග තිබුණේ නැති වුණත් මේ වතාවේ ඒක දකිනවා. ඇල්බර්ට් රොනී එක කතා කර ඉද්දි මරිය මෙතනට එනවා. ඇවිත් රොනීට කියනවා මගේ ඔරලෝසුව පල්ලියේ නැති වෙලා අපි ඒක හොයන්න යමු කියලා. රොනී මරිය එක්ක ඔරලෝසුව හොයන්න යද්දි ඇල්බර්ට්වත් එයාගේ ගෙදර ගාවින් දාගෙන යනවා. ඊට පස්සේ ඇල්බර්ට් මරියගේ ගෙදරට පිටිපස්සේ දොරෙන් හොරෙන් ඇතුල් වෙනවා. ගේ ඇතුළට ගියාම ඇල්බර්ට් දකිනවා ජෙරම්ගේ මිනිහ කලින් තිබුණ තැන තියෙනවා. ජෙරම්ගේ මිනිහ එතනින් ගෙනත් තියුවේ කවුද කියලා දැනගන්න ඇල්බර්ට් කාමරවලට ගිහින් බලනවා. මේ වෙලාවේ ඇල්බර්ට් දකිනවා ඇනී බය වෙලා කාමරයකට වෙලා ඉන්නවා. ඊට පස්සේ ඇනීගේ බය නැති කරන්න ඇල්බර්ට් එයාට කතාවක් කියලා දෙනවා. මේ අතරේ මරිය ගෙදර එනවා. ගේ ඇතුළට එද්දි කලින් වතාවේ වගේම ජෙරම් මැරිලා ඉන්නව දකින නිසා කෑ ගහගෙන ඇනී ගාවට යනවා. මේ අතරේ රොනී පොලිසියට කෝල් කරනවා. මරිය ඇනීට නිදා ගන්න කියලා යන්න හදද්දී ඇල්බර්ට් ගෙදරට ඇවිත් කියලා දැනගන්නවා. ඊට පස්සේ ඇල්බර්ට් හැංගිලා ඉන්නව දැකලා ඇල්බර්ට් බැනලා පිටිපස්සේ දොරෙන් එයාව එළියට යවනවා. ඇල්බර්ට් පඩිපෙලෙන් බහිද්දි පොලිසියව දකින හින්දා ගෙදර උඩම තට්ටුවට ගිහින් දොර වහගන්නවා. මේ වෙලාවේ දකින දෙයින් ඇල්බර්ට් ෂොක් වෙලා තමයි ඉන්නේ. මේ අතරේ රොනී මරියගේ හිත හදනවා. ටික වෙලාවකින් පොලිසිය ගෙදරට ඇවිත් මරණය වුණ තැන පරීක්ෂණ කරලා මරියගෙනුයි රොනීගෙනුයි ප්‍රශ්න කරනවා. මේ වෙලාවේ ජෙරම්ගේ අතේ තියෙන තුවක්කුව ගැන පොලිසියයි මරියගෙන් ප්‍රශ්න කරනවා. ඒ තුවක්කුව එයාගේ ආරක්ෂාවට තිබුණ එකක් කියලා මරිය කියනවා. ඇනීගෙන් ප්‍රශ්න කරද්දි පොලිසිය දැනගන්නවා එයාට කතා කරන්න බෑ කියලා. මේ අතරේ පොලිස් කාන්තාව කියනවා මේ රොනී කියන මිනිස්සයයි මේ ගෑනු කෙනයි අතරේ අනියම් සම්බන්ධයක් නිසා මේ දේ කරන්න ඇති. හැබැයි දැන් මේක සීදිවි නසා ගැනීමක් කියලා පෙන්වන්න හදනවා. මේ ගෑනිට කනට දෙකක් ගහලා ඇත්ත දැනගත්තනම් හරි කියලා. මේ වෙලාවේ රොනී එයාගේ පර්ස් එක හෙව්වත් ඒක හොයාගන්න ලැබෙන්නේ නැහැ. ඊට පස්සේ ජෙරම් මැරිලා ඉඳපු ස්ථානය සීල් කරනවා. පොලිසිය මරියගෙන් අහනවා මේ ගොඩනැගිල්ලටම ඉන්නේ ඔයා විතරද කියලා. මරිය කියනවා උඩ තට්ටුවේ ඔෆිස් තියෙනවා. අද නත්තල් නිසා ඒ ඔක්කොම වහලා පහළ තියෙන්නේ මගේ බේකරිය කියලා. මරිය පොලිසිය කෙනාව බේකරියට එක්කගෙන ගිහින් බේකරිය පෙන්නනවා. ඊට පස්සේ පොලිසිය එතනින් යනවා. මරිය චේන්සෝ එක අරන් උඩ තට්ටුවට ගිහින් එතන තියෙන දේවල් විනාශ කරලා දාන්න හදද්දි ඇල්බර්ට් එකපාරටම ලයිට් ඔන් කරනවා. මරිය චේන්සෝ එකෙන් ඇල්බර්ට්ව කපන්න හදද්දි ඇල්බර්ට් කොහොම හරි මරියගෙන් චේන්සෝ එක අරගෙන පුටුවකින් වාඩි වෙනවා. මේ වෙලාවේ ඇල්බර්ට් තේරුම් යනවා මරියගේ ප්ලෑන් එක මොකක්ද කියලා. මරිය මේ කාමරය වගේම තව කාමරයක් යට තට්ටුවේ හදලා ජෙරම්ගේ මිනිහ ඒකේ තියලා කියලා ඇල්බර්ට් දැනගන්නවා. මරිය අහනවා
තමුසේ මගේ පස්සෙන් එන්නේ කියලා. ඔයා ජෙරම්ව මැරුව නේද? හැබැයි මිනිමැරුම් මතින් මං ඔයාට වඩා අවුරුදු 7ක් වැඩිමල් කියලා ඇල්බර්ට් කියනවා. මේ වෙලාවේ මරිය ජෙරම්ව මරපු විදිය ඇල්බර්ට් කියනවා. මරිය හැම සතියකම ජෙරම්ගේ මත්ද්‍රව්‍ය තොගයෙන් එකක් හොරකම් කරලා තියෙනවා. අදේ මත්ද්‍රව්‍ය කුඩු කරලා ජෙරම්ගේ විස්කි බෝතලයට දාලා එයාට දීලා තියෙනවා. ජෙරම්ට ඊට පස්සේ නිින්ද යනවා. ඇනීව ජෙරම්ගෙන් බේරගන්න තමයි මරිය මේ දේ කරලා තියෙන්නේ. උඩ කාමරේ සංගීත වැඩි වෙද්දි තමයි මරිය ජෙරම්ට වෙඩි තියලා තියෙන්නේ. ආයෙත් අපිට වර්තමානයේ තමයි පෙන්වන්නේ. මරිය ඇල්බර්ට්ට කියනවා ඇනීට කරපු දෙයට එක වතාවක් නෙවෙයි 10 වතාවක් වුණත් මරන්න පුළුවන් කියලා. ඇල්බර්ට් අහනවා ඔයාගේ ඊළඟ සැලැස්ම මොකක්ද කියලා. මරිය කියනවා මේ කාමරේ තියෙන හැම දෙයක්ම බේකරි උඳුරට දාලා පුච්චන්න ඕනේ. නත්තල් නිසා බේකරි චිමිනියෙන් දුන් දාන එක ගැන කවුරුත් හිතන එකක් නෑ කියලා. දෙන්නම එකතු වෙලා මේ කාමරේ අස් කරද්දි ඇල්බර්ට් නත්තල් ගහේ තියෙන සැරසිල්ල කලව ගන්නවා. මේ වෙලාවේ රොනීගේ පර්ස් එකත් අහු වෙනවා. ඊට පස්සේ මරිය ඇල්බර්ට් එක්ක එකතු වෙලා මේ හැම දෙයක්ම පුච්චලා දානවා. රොනීගේ පර්ස් එක පුච්චන්නේ නැතුව පල්ලියේ නැති වුණු බඩු දාන පෙට්ටියට දාමු කියලා ඇල්බර්ට් කියනවා. අපි මේ දේවල් ඉවරුණාට පස්සේ එකට ෆොටෝ එකක් ගහමු කියලා මරිය කියනවා. එතනින් පස්සේ ඇනී ඉන්න කාමරේට ඇල්බර්ට් ඇවිත් මරියට කියනවා මේ තෑග්ග නත්තල් සීය දුන්න කියලා ඇනීට දෙන්න කියලා. ඊට පස්සේ ඇල්බර්ට් මරියගේ ගෙදරින් යනවා. ඉතින් ඊළඟට අපිට පෙන්වන්නේ පොලිසිය සිදුවන සිදුවීමක්. පොලිස් නිලධාරියෙක් ජෙරම්ගේ මරණ පරීක්ෂණ වාර්තාව කියවනවා. මරණ පරීක්ෂණයේ තියෙන විදියට මේ මරණය සීදිවි නසා ගැනීමක් කියලා ඒ නිලධාරියා කියනවා. ඉන්ස්පෙක්ටර් අහනවා අර විස්කි බෝතලේ රසායනාගාර වාර්තාව ආවේ නැද්ද කියලා. තාම ලැබ් එක ඇරලා නැති නිසා හෙට උදේ වෙද්දි රිපෝට් එක හම්බ වෙයි කියලා පොලිස් නිලධාරියා කියනවා. මේ වෙලාවේ රොනීගෙන් ප්‍රශ්න කරද්දී ඇල්බර්ට් ගැන දැනගන්නවා. ඉන්ස්පෙක්ටර් කියනවා ගෙනි නිවන ස්ථානයේ තියෙන පාරේ ඉන්න ඇල්බර්ට්ව අරන් එන්න කියලා. ඉතින් ඊළඟට ඇල්බර්ට්ව පොලිසියෙන් අරගෙන යනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් ඇල්බර්ට්ව කාමරයකට අරන් ගිහින් ප්‍රශ්න කරනවා. ඉන්ස්පෙක්ටර් අහනවා ඊයේ කොහෙද හිටියේ කියලා. ඇල්බර්ට් කියනවා අවුරුදු 7කට පස්සේ ඊයේ තමයි මම ගෙදර ආවේ. ඒක නිසා මම එලිමහනේ ඇවිදින්න ගියා කියලා. ඉන්ස්පෙක්ටර් අහනවා ඔයා ඩුබායි ඉඳන්ද ආවේ කියලා. ඇල්බර්ට් කියනවා මම ආවේ නාසික් හිරගෙදර ඉඳලා කියලා. මේ වෙලාවේ මරිය ඇනී එක පොලිසියට එනවා. පොලිස් කාන්තාව මරියට කියනවා ජෙරම්ගේ මරණය සීදිවි නසා ගැනීමක් නඩුව වහලා දාන්න අපිට වාගේ ප්‍රකාශය ඕනේ කියලා. ඊයේ සිදු වුණ දේවල් වල සම්පූර්ණ විස්තරය මරිය පොලිසියට කියනවා. මේ අතරේ ඉන්ස්පෙක්ටර් ඇල්බර්ට් කෙනුත් ඊයේ උනේ මොකද්ද කියලා අහුවම ඇල්බර්ට් සම්පූර්ණ විස්තරය කියනවා. ඊට පස්සේ ඉන්ස්පෙක්ටර් පොලිස් කාන්තාව එක්ක කතා කරනවා. ඉන්ස්පෙක්ටර් කියනවා කිසිම සාක්ෂියක් නැති හින්දා නඩුවක් දාලා වැඩක් නැහැ. ඇල්බර්ට් අවුරුදු 7ක් හිරේ ඉඳන් ඇවිත් ආයේ මේ වගේ දෙයක් කරන්න විදියක් නැහැ. ඒ වගේම ඇල්බර්ට්ගේ ප්‍රකාශය මරියගේ ප්‍රකාශයක ගැලපෙනවා කියලා. පොලිස් කාන්තාව කියනවා සිද්ධිය වෙන වෙලාවේ ගෙදර ඉඳලා තියෙන මරියගේ දුව විතරයි. එයාට කතා කරන්න පුළුවන් වුණා නම් අපිට මොනවා හරි දැනගන්න පුළුවන් කියලා. මේ තුන් දෙනාටම ප්‍රකාශයක් ලියලා දෙන්න කියලා ඉන්ස්පෙක්ටර් කියනවා. පොලිස් කාන්තාව ඉන්ස්පෙක්ටර්ට කියනවා රොනී මහත්තයාගේ පර්ස් එක නැති වුණ එකත් සටහන් කරන්න කියලා. මේ වෙලාවේ රොනී කියනවා පර්ස් එක නැති වුණේ නැහැ. මරියව ආයෙ මුණ ගැහෙන්න ඕනේ නිසා මම සෝෆා එක අස්සේ පර්ස් එක හැංගුවා. ජෙරම්ව මැරෙන්න කලින් පර්ස් එක එතන තිබුණා. ඊට පස්සේ තමයි නැති වෙලා තියෙන්නේ. සමහර විට ගෙදරට හොරෙක් ඇවිත් ජෙරම්වත් මරලා මගේ පර්ස් එක අරන් ගියා වෙන්න පුළුවන් කියලා. ඉන්ස්පෙක්ටර් කියනවා එහෙනම් පර්ස් එක හොරකම් කරපු කෙනා තමයි මිනිමරුවා කියලා. ඉන්ස්පෙක්ටර් ඇල්බර්ට් දීපු ප්‍රකාශය කියවද්දි ඇල්බර්ට් ඒකේ නිදහස් කිරීමේ විස්තරය සඳහන් කරලා තිබුණේ නැහැ. ඒ හින්දා ඒ වාර්තාව පෙන්වන්න කියලා ඉන්ස්පෙක්ටර් ඇල්බර්ට්ට කියනවා. ඇල්බර්ට් පර්ස් එක අරන් බලද්දි රොනීගේ පර්ස් එක තමයි අතේ තිබුණේ. වාර්තාව ගෙදර අමතක කරලා ඇවිත් කියලා ඇල්බර්ට් ඉන්ස්පෙක්ටර්ට මෙතනදී බොරුවක් කියනවා. ඇල්බර්ට් ඒ වාර්තාව හවසට අරන් එන්න කියලා ඉන්ස්පෙක්ටර් කියනවා හැමෝටම ගෙදර යන්න කියලා. ඉතින් මේ අය යද්දි ඉන්ස්පෙක්ටර් ඇනීට කතා කරලා අහනවා තෑග්ග කොහෙද කියලා. මේ තෑග්ග ඔයාට දුන්නේ කවුද හද්දි ඇනී නත්තල් සීය කියලා කියන ගමන් ඇල්බර්ට්ට පෙන්නනවා. ඊළඟට ඇනී කතා කරපු හින්දා ඒ සතුටට මරිය ගිහින් ඇනීව බදා ගන්නවා. ඇනීගෙන් පොලිසිය ඇත්ත දැනගනීවි කියලා හිතන හින්දා මරියගේ සතුට වැඩි වෙලාවක් තිබ්බේ නැහැ. මරිය හිරේ යන එක වළක්වන්න ඕන නිසා ඇල්බර්ට් Taman ළඟ තිබුණු රොනීගේ පර්ස් එක පොලිසියට පෙන්නලා මරියගේ ඇඟිල්ලට මුද්දක් දානවා. මේ වෙලාවේ මරියගේ ඇස් වලින් කඳුළු එනවා. අන්තිමේදී ඇල්බර්ට් පොලිසියට බාර වෙනවා. ඉතින් මෙතනින් මූවි එක අවසන් වෙනවා. අද මූවි රිවිව් එක ඔයාලට කොහොමද දැනුනේ කියලා පහලින් කමෙන්ට් කරන්න.
ඒ වගේම මතක ඇතුව අපේ YouTube channel එක subscribe කරලා එහා පැත්තේ තියෙන bell icon එකත් click කරන්න. ඉතින් ආයෙත් දවසක අලුත් movie review එකකින් මුණ ගැහමු. හැමෝටම සුබ දවසක්.